එයාගේ නම සෑම් ලංකාවේ කෙනෙක් අපිට ගොඩක් උදව් කරා thank you. මොකද හිතන්නේ මාපුෂ අයිලන්ඩ් එක ගැන? හරිම ලස්සන අයිලන්ඩ් එකක්. ගොඩක් වෙනස් එක්ස්පීරියන්ස් ගොඩක් ගත්තා. ඔයාලත් try කරලා බලන්න. ඇත්තටම හොඳයි. වෙනස් එක්ස්පීරියන්ස් එක. ලංකාවට වඩා මිනිස්සුත් ගොඩක් හොඳයි. කැමත් හොඳයි නේ. ෆ්‍රෙන්ඩ්ස් අපිට වෝටර් විලායකට යන්න තියෙන්නේ ස්පීඩ් බෝට් එකක. මාලේ වෙලෙනා එයාපෝට් එකේ තියෙන කවුන්ටර්ස් වලින් තමයි අපිව අපිට අදාළ ස්පීඩ් බෝට් එකට යොමු කරන්නේ. අද බෝට් එක මේකනේ. Snorkeling side. If you would like to go snorkeling, you can go to that side. මොකද හිතන්නේ ප්ලේස් එක ගැන? ප්ලේස් එකකින් හොඳ වැඩක් කරන්න පුළුවන් මාර ලස්සනයිනේ. වෙනස් වයිබ් එකක් තියෙනනේ. අපි ඇවිල්ලාම නෑනේ මේ වගේ තැන. ෆස්ට් ටයිම් වෝටර් විලායකට ආවේ. මේ තමයි රිසෙප්ෂන් එක. හાર્ඩ් රොක්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි යනවා අපේ රූම් එකට. අපේ රූම් එකට එක්කගෙන යන්නේ අල්ෆා. ඒත් ලංකාවේ කෙනෙක්. ගොඩක් මෝල්ඩිව්ස් වල ලංකාවේ තමයි වැඩ කරන්නේ. यार कम्प्लीमेंट्री में वाटर एक्टिविटीज තියෙනවා. water activities snorkeling mask GS springs collect කරලා මෙතන snorkeling කරන්න පුළුවන්. අපි horse reef එකේ. තව kayak and paddle boats 1 hour free හම්බ වෙනවා. මේ හැම ගෙස්ට්ලටම ඒක රිසර්ව් කරන්න ඕනේ. එතලට ගිහිල්ලා ගන්න පුළුවන්. morning 9 to 5 all open during this time ඔයාලට ගිහිල්ලා ගන්න පුළුවන්. තව මොනවාද water activities? water activities අපේ හැම එකම තියෙනවා. මේ parasailing, sea box, jet ski. ඒවට charge එක. ඔය ඒවට charge එක. මේක තමයි Maldives වල තියෙන bestම water sports center එක. Ocean Dive. අපිත් එක බබාලත් ඉන්න නිසා සේෆ්ටි එක ගැන හිතලා අපි බුක් කරගත්තේ දූපතට ළඟින්ම තියෙන වෝටර් විලා එකක්. මේ resort. රිසෝට්ස්. හાર્ඩ් රොක් එක රිසෝට් එකද? ඔව් හරි. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ආවා අපේ රූම් එක ළඟට. මේ තියෙන අපේ. එහෙනම් අපි යමුනේ. ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ රූම් එකට යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු එතනට. wow විලාට මේක අපි බලමු මේකේ මොනවාද තියෙන දේවල් මොනවාද කරන්න බැරි දේවල් කරන්න පුළුවන් chargeable දේවල් ඊට පස්සේ මොනවාද මේකේ facilities chargeable දේවල් මොනවාද හොඳ දේවල් මොනවාද නරක දේවල් මොනවාද හැමදේම අපි බලමු යන් රූම් ටූර් එකට. මෙතන ටී කොෆි හදාගන්න පුළුවන් මැෂින් එක තියෙනවා. ඒකට මේ charge කරන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඔව් ඊට පස්සේ 4 water bottles තියෙනවා. yeah water bottles unlimited කිව්වා මෙතන. ඒ unlimited කිව්වා මෙන්න මේ වැදගත්ම දේ මේ ඒගොල්ලෝ හරිම විදියට ලස්සන විදියට හරිම හැන්ඩි විදියට ස්නැක්ස් තියලා තියෙනවා. හැබැයි අපේ බබාලා තියල්ලුවා ඒව chargeable නේ. ඔක්කොම chargeable. ඊට price list එක බලා ගන්න පුළුවන්. ඒකෙත් price list එක තියෙන TV එකේ. TV එකේ අපිට ඒ කැටගරි එකට ගියාම ඒගොල්ලන්ගේ prices. ඒක තියෙනවා තේ කොළ පිටි සීනි මේ මොනවාද මේ ඒක කොෆි නේ. කොෆි වර්ග කිහිපයක් තියෙනවා. ඒක අලුත් දෙයක් නේ. ඒක අපි කලින් දැන් ගත්තා. ඊට පස්සේ අපිට හම්බුණා බේබි කොට් එකක් අපි රික්වෙස්ට් කරා අපේ අයියට. ඊට පස්සේ මිනි බා එක තියෙනවානේ. මෙතන මිනි බා එක තියෙනවා ඒකත් chargeable. ඒකේ ගොඩක් කියව තියෙනවා අපේ බබාලා මාසේවා. ඔය ඒගොල්ලෝ ඉල්ලුවා. දෙන්නත් ඕනේ. මේ තියෙන මිනි බා එකේ තියෙන දේවල්. ඒ ඔක්කොම chargeable. ඔය චොකලට් එහෙමත් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ ඇනිවර්සරි ඒකලදී කරපු ඩෙකොරේෂන් එක අපේ බෙඩ් එකට.
ඒකත් හරි ලස්සනයි. තන එක්ස්ට්‍රා සැටි එකක් වගේ තියෙන එක අපි බෙඩ් එකකුත් කරා. අපි යමු වොෂ්රූම් එකට. වොෂ්රූම් එකට. වෙනස්ම කන්සෙප්ට් එකකට මාරම විදියට ඩිසයින් කරලා තියෙන එක. මේක අර වෙලෙනයිකේ වගේ නෙමෙයි ඔක්කොම ටික තියෙනවානේ අපිට. ටූත් බ්‍රෂ්, paste, sanitary items, shower cap, හැමදේම අවශ්‍ය දේවල් තියෙනවා. towels, shampoo, body lotions. ඒ වගේම හරිම ලස්සන glass දෙකකුත් තියෙනවානේ. එකක් තියෙනවා අපිට එතන දාන්න පුළුවන්. මෙතන අපිට sea view එක තියෙනවා නේ. ඔව්. මේ පැත්තේ තමයි අපේ normal shower area එක තියෙන්නේ. හරිම ලස්සනයි ලයිට් කරලා ලයිට්නින් හැමදේම මේගොල්ලෝ හරිම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මේක ඇමරිකන් කම්පැනි එකක් තමයි. හැබැයි ෆ්‍රැන්චයිස් ක්‍රමයක තමයි මේක මැනේජ්මන්ට් එක තියෙනවා. ඩීප් එක අඩි එකමාරක් වගේ කියලා කිව්වනේ. පූල්. මේක පූල් එක තියෙනවා. ඊට පස්සේ අර අතන බෝල් එකක් තියලා තියෙන බෝල් එතනින් එහාට යන්න එපා. එහාට ඩීප් වැඩි කියලා යන්න එපා. ඔව් අපිට සාමාන්‍ය මීටර් 20ක් වගේ යන්න පුළුවන් මොහොතේ. ඊට පස්සේ රොක් වගේ තියෙනවා කිව්වා ඒ වෙයි කිව්වා. ඉතින් මේ ඉස්සරහෙන් තියෙන්නේ මාලි සිටි එක නේද? එහෙනම් ඩ්‍රෝන් ෂොට් එකක් දාලා බලමු. සමහර ඒවා පූල් එකක් නෑ සමහර ඒවා තියෙනවා. අපි රික්වෙස්ට් කරේ පූල් එක තියෙන රූම් එකක්. ඉතින් මේක පූල් ඇන්ඩ් වෝටර් විලා එකක්. ලස්සනයිනේ. Hi Cook Benji. Hi, මලහයි කේ. මොකද හිතන්නේ? වෙනස්. මල්ල වයින් යන්නේ නේ. අක්කා අතන්ට ගිහිල්ලා ඉන්නේ. අක්කා බය වෙලා. මේ බේලා මල්ල. Hi මල්ලා. මල්ල ගහි එනවා. ටිට්. මේ ප්‍රයිවට් පූල් එකේ නේ. ඔව්. ඊට පස්සේ රෙදි වෙලා අපි යන්න ඕන පෙඩින එකත් නේ. ඔව් ඩිනර් එකට මුහුදෙත් නාන්න ඕනේ. මොකද මුහුදේ අපිට නාන්න ටයිම් එකක් තියෙනවා නේ. 6 වෙනකම් පුළුවන්. 6 වෙනකම් තා පුළුවන් මුහුදේ නාන්න. මේකේ අවුලක් නැහැ. මේකේ රෑත් පුළුවන් ඕන වෙලාවට. फ्रेंड्स අපේ පූල් එකෙන් පස්සේ අපි කොහෙටද දැස්සේ? ඔෂන් එකට ආවා. අපේ කුක් බෙන්ච් නම් බය වෙලා අතන තමයි. මේ වතුර නම් මේ සීතල නැහැ නේ. මේ හොට් පොට් එක හොට් වගේ. පොට්. There's a hot water aqui dentro. කව ගන්නවා. හායි. Hi. Bicha. අර පැත්තෙන් ඉර බැහැගෙන යනෝනේ. ආසෙන්. හායි. ඔන්න අපි රෙඩි වුණා අපේ ඩිනර් එකට යන්න. අපේ රූම් එක මේ අපි කතා කරෙත් නෑ. කට්ටියක් ඇවිල්ලා ක්ලීන් කරන. ඉතින් හරිම හොඳයි. මේ පොඩ්ඩක් හැඩි වෙලා තිබ්බේ. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා ක්ලීන් කරනවා. ක්ලීන් කරලා දුන්නා. අර එද්දි අපිට දවස් දෙකක සැරේ කිව්වනේ ක්ලීන් කරලා. මේ අපි ආපු පළවෙනි දවසේම ඔන්න ක්ලීන් කරලා දුන්නා. මේ හાર્ඩ් රොක් කියන හොටෙල් එකේ නම හැදිලා තියෙන්නේ රොක් මියුසික් තීම් එකට අනුව.
ඒ නිසා ගිටාර් වගේ රොක් සංගීතයට අදාළ සංගීත භාණ්ඩ හොටෙල් එකේ තීම් එකත් එක්ක හැම තැනම දකින්න ලැබෙනවා. Hi. Welcome home. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ආවා අපේ ඩිනර් එක ගන්න Hard Rock Cafe එකට. මෙතෙන්ට ආවහම මාර වෙනස්ම ලුක් එකක් ලක්සරි ලුක් එකක් තියෙනනේ. හාඩ් රොක් කැෆේ කියන රෙස්ටරන්ට් එක ඇමරිකන් රෙස්ටරන්ට් එකක්. මේකට අමතරව තවත් රෙස්ටරන්ට් 8ක් හාඩ් රොක් එකේ තියෙනවා. අපේ ඇනිවර්සරි ඩිනර් එක වෙනුවෙන් යාලා අපිට රෙකමන්ඩ් කරේ මේ හාඩ් රොක් කැෆේ ඇමරිකන් රෙස්ටරන්ට් එක. එදින අපේ මයියාගේ. එදින අපේ හේලිගේ මෙනු. එහෙලා ආසයිද? මේ එක එක දැන් මේ අපි ඇමරිකන් ෆුඩ් අපි ගාව ඇමරිකන් ෆුඩ් තියෙනවා. දැන් ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා, චයිනීස් එකක් තියෙනවා, තායි රෙස්ටොරන්ට් එකක් තියෙනවා. දැන් අපි දෙන්න ඕඩර් කරපු ස්ටාර්ටර්ස් ආවා. මේක ෆ්‍රයිඩ් කලමාරි. මේක one night in Bangkok spicy cream. නම දිගයි. මේක ෆ්‍රයිඩ් කලමාරි. කෑම ඕඩර් කරලා අපිට ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ. පෝෂන් එක ගොඩක් ලොකුයි. ඊට පස්සේ එයාලා ඕඩර් කරාට පස්සේ ගේන්න යන කාලේ ගොඩක් අඩුයි ටක් ගාලා කියනවා. අද අපි ගොඩක් බඩගින්නේ ආවේ. අන්න ෆ්‍රෙන්ඩ්ස් අපේ මේන් කෝස් එකක් ආවා. Let's all give them a big congratulations at 1, 2, 3. Happy anniversary! Happy anniversary, guys. Mr. Cairo. Happy anniversary. Happy anniversary to you as well. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපේ ඩෙසර්ට් එක ආවා. ඒ වගේම එහා පැත්තේ ඔන්න ඒගොල්ලෝ මියුසික් පටන් ගත්තා. මේක අපි ඉස්සරහත් කියවනේ වෙනම වෙනස්ම වයිබ් එකක් තියෙන කියලා. මේක රොක් ස්ටයිල් එකකට යන රෙස්ටොරන්ට් එකක්. පේන මාල සිටිය එක ලයිට් දාලා තියෙන්නේ. ප්ලේන් ලෑන්ඩ් කරනවත් අපිට ෆ්ලයිට් ලෑන්ඩ් කරනවා බලා ගන්න පුළුවන් අර පැත්තේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපේ වෙඩින් ඇනිවර්සරි එකට මේගොල්ලෝ දීපු වයින් එකත් අපේ රූම් එකට ආවා. දැන් නම් ඉතින් බොන්න බෑ මොකද හොඳට කාලා බඩ හොඳට සෙල්ලලා තියෙන්නේ. ඉතින් අපි මේක මෙමරි එකක් විදිහට තියාගන්නවා. සෙලිබ්‍රේෂන් එක මාරම විදියට කරා. කවදාවත් ඒ වගේ සෙලිබ්‍රේෂන් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. thank you hard rock. ඒ වගේ සෙලිබ්‍රේෂන් එකක් අපිට දුන්නට ඔයගොල්ලෝ දකින්න ඇති එතන මුළු රෙස්ටුරන්ට් එකම සයිලන්ට් කරලා ඊට පස්සේ අපිට අවධානය අරගෙන අපේ 5th anniversary එක කියලා ඒගොල්ලෝ නේද. ඇත්තටම ඔයගොල්ලෝ දැක්කේ මේ භාගයක් ගියාට පස්සේ සෙලිබ්‍රේෂන් එක. ඒකේ මුල් ටික දැක මේ ඔයාලා දැක්කේ නෑ නේද? ඒ ටික අපිටත් රෙකෝඩ් කරගන්න බැරුණා. ඒගොල්ලෝ එකපාරට තමයි ආවේ. අපි ඩෙසර්ට් ඉල්ලන්නේ ඩෙසර්ට් පොඩ්ඩක් පරක්කුයි. ඉතින් ඇයි කියලා මේගොල්ලෝ මේ කට්ටිය එක්කව කරගෙන ඇවිල්ලා මුළු මේ රෙස්ටුරන්ට් එකම සයිලන්ට් කරලා එහෙම තමයි දුන්නේ. ඉතින් thank you I hard rock. ඉතින් අපේ මේක ලෑස්ති කරලා දීපු ඉන්ෆ්ලයි ට්‍රැවල් ඒජන්සියටත් අපි thank you කියනවා. මොකද මේ වගේ සෙලිබ්‍රේෂන් එකක් අපි කවදාවත් හිතුවේ නෑ අපිට දෙයි කියලා. ඉතින් අපි ඒගොල්ලන්ටත් thank you කියනවා. ෆුඩ් ගැනත් කියන්න ඕනේ. මාරම රසයි ෆුඩ් නේද? මාරම ඒ වගේම ප්‍රමාණයක් දෙනවා. ඒ කියන්නේ අපිට මදි නෝ කියන්න ලොකු පෝෂන් තියෙන්නේ. ඉතින් ඩෙසර්ට් උත් එහෙම අපිට ඩෙසර්ට් කන්න බැරි වුණා. අපි ඉතුරු ඔව්.
ඒකත් නියමයි රසයි අපිට කන්න බැරි තරම් පෝෂන් එක ලොකුයි ඒ වගේ මේ ලෑස්ති කරලා තිබ්බ රෙස්ටුරන්ට් එකක් නියමයි නේද ඒක රොක් ස්ටයිල් එකට තමයි ඒක කරලා තිබ්බේ මේ ලස්සන යාලා සිල්ලුක් කිව්වා අපි චුට්ටක් එන්ජොයි කරා හැබැයි අපිට ගොඩක් වෙලා ඉන්න බැරුණා අපි කුකු බෙන්චි දොරි මතේ හිටියේ ඉතින් ඔය දැන් මුදිය අතන ඉතින් ඒක නිසා අපි ඉක්මනට ආවා ඉතින් අපි දැන් ඇනිවර්සරි එක දවසේ අපි ඉදා ගන්න හදන්නේ එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා කියන්නේ අපි හෙට හම්බ වෙනවා මේ බ්ලොග් එකෙන් නිදා ගන්න